2022 ඒ කොටසේ 10 වෙනි ප්‍රශ්නය. AB විස්කම්භයක්ලු ABC කෝණය තමයි හොයන්න කියන්නේ. මෙතන DBC කෝණයයි BAC කෝණයයි කියන්නේ එකම වෘත්ත ඛණ්ඩයේ කෝණය කියන්නේ ඒ දෙන සමාන වෙනවා. ඒ නිසා BDC සමාන වෙනවා BAC කෝණයට. දෙන්නම අංශක 40යි. හේතුව තමයි එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩයේ කෝණ. ඒ වගේම මෙතන මේ AB කියන්නේ මේ AB කියන්නේ විස්කම්භයන්නේ. ඒ නිසා මෙතන මේ ACB කෝණය අංශක 90යි. අර්ධ වෘත්තයේ කෝණය අංශක 90යිනේ. ඒ නිසා ACB කෝණය සමානයි අංශක 90යි. හේතුව තමයි අර්ධ වෘත්තයේ කෝණය. එතන අංශක 90යිනේ. ඒ කියන්නේ මෙතන මේ ABC ත්‍රිකෝණය සැලකුවාන් පස්සේ මුළු ත්‍රිකෝණයම ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180යිනේ. ඒ නිසා ABC කෝණය සමාන වෙනවා 180 ඍණ 90 ධන 40. ධන 90. හේතුව තමයි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ 90යි 40යි 130යිනේ. ABC සමානයි 180 අඩු කිරීම 130ක්. ABC සමානයි 180 130ක් ගියාම අංශක 50යි.